Hello everyone, welcome back to my YouTube channel. අදත් අපි ආරම්භ කරමු අපේ ඉංග්‍රීසි පාඩම. හොඳයි. අද අපි පාඩමට කලින් ඔබට ඊටාම වටිනා ක්‍රියාපද කීපයක් ලබා දෙනවා. ඉතින් මේ ක්‍රියාපද පහක් අපි ඔබට ලබා දෙනවා. ඒ ක්‍රියාපද පහ ඇසුරෙන් තමයි අද අපේ පාඩම අපි කරගෙන යන්නේ. හොඳයි. අද අපි කතා කරමු මෙන්න මේ ක්‍රියාපද පහ පිළිබඳව. First one අපි ගමු ක්‍රියාපදය do මේක ප්‍රනවුන්ස් කරනවා do කරන්න එහෙම නැත්නම් කරනවා කියන ක්‍රියාපදය තමයි do වලින් අපි කියන්නේ. ඊළඟ verb එක අපි ගන්නවා go. go කියන්නේ යනවා. next one ඊළඟට අපි යමු run දුවනවා කියන verb එක. දුවනවා. හරි. ඊළඟට අපි ගන්නවා වාඩි වෙනවා. sit වාඩි වෙනවා කියන ක්‍රියාපදය. වාඩි වෙනවා. next one ඊළඟ verb එක තමයි අපි අද කතා කරන play. play සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා. හොඳයි. දැන් අපි අද පාඩම කරගෙන යන්නේ මෙන්න මේ verbs පහ උපයෝගී කරගෙන. හොඳයි. දැන් අපි අද පාඩමට කලින් චුට්ටක් අපේ කලින් පාඩම මතක් කරගෙන ඉමු. ඔබට මතක ඇති අපි කලින් වීඩියෝ එකකදී කතා කළා can කියන පාඩම. can. ඉතින් අපි මේක සිංහලෙන් අදහස් කරන්නේ පුළුවන් කියන තේරුම. පුළුවන් කියන දේ යම්කිසි දෙයක් කරන්න පුළුවන් කියන එක අපි කතා කළේ can කියන පාඩමේ. ඒ වගේම ඊළඟට අපි කතා කළා මෙහි අතීත කාල කොටස. ඒ කියන්නේ පුළුවන් කියන එකේ අතීත කාලය තමයි පුළුවන් වුණා කියන එක. ඉතින් පුළුවන් වුණා කියන අදහස් කතා කරන්න අපි පාවිච්චි කළේ can වල අතීත කාලය තමයි could කියලා කියන්නේ. could. ඉතින් මේ තියෙන්නේ පුළුවන් කියන්නේ present. එහෙම නැත්නම් වර්තමාන අවස්ථාව. ඒ වගේම පුළුවන් වුණා කියලා කියන්නේ past. අතීත කාල අවස්ථාව. අපි අද කතා කරන්නේ පුළුවන් කියන පාඩමේ අනාගත කාලය. එහෙම නැත්නම් future කියන අවස්ථාව තමයි කතා කරන්නේ. ඉතින් සිංහලෙන් පුළුවන් කියනවා present එක වර්තමානය, පුළුවන් වුණා කියනවා past එක අතීත කාලය. ඒතර මෙයාව සිංහලෙන් අනාගත කාලයේදී අදහස් වෙන්නේ පුළුවන් වෙයි කියලා. අපි යම්කිසි දෙයක් පුළුවන් වෙයි කියලා ඉංග්‍රීසියෙන් කියන්න පාවිච්චි කරන්නේ අනාගත කාලය සඳහා පුළුවන් වෙයි කියලා තමයි සිංහලෙන් පාවිච්චි කරන්නේ. ඒකට අපි කියනවා future අවස්ථාව. ඉතින් දැන් අපි ඉගෙන ගන්න යන්නේ can පුළුවන් present ඒ කියන්නේ වර්තමානයි, could කියන්නේ පුළුවන් වුණා අතීතයි. ඉතින් අද අපි කතා කරන්නේ මේ පාඩමේ අනාගත කාලය කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා. ඇත්තටම අපි මේ can එක could එක ඒ වගේම පුළුවන් වෙයි. එහෙම නැත්නම් මෙයාට අපි තවත් අදහසක් ගන්නවා හැකි වෙයි කියලා. ඉතින් මේක ඉංග්‍රීසියෙන් කතා කරන්න අපිට මෙන්න මේ විදියට පුළුවන්. අපි ගන්නවා මෙයාට will be able to කියලා. ඔන්න මේ පාඩම් තුන මෙහෙම තමයි හැදෙන්නේ. will be able to. will be able to. එහෙනම් අපි අද අපේ පාඩම තමයි will be able to කියන පාඩම. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට යම් දෙයක් කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හැකි වෙයි කියන අදහස. හොඳයි. අපි හිතන් උඩින් මාතෘකාව ලියාගමු. will be able to. will be able to. ඒතර මෙයාගේ සිංහල තේරුම තමයි will be able to වල සිංහල තේරුම තමයි යමක් කරන්න හැකි වෙයි. එහෙම නැත්නම් යමක් කරන්න පුළුවන් වෙයි කියන එක. යමක් කරන්න පුළුවන් වෙයි. යමක් කරන්න පුළුවන් වෙයි. මම නැවත මාතෘකාව කියනවා යමක් කරන්න පුළුවන් වෙයි. will be able to. හරි. අපි වාක්‍ය කතා කරන්න කලින් අපි බලමු මේ will be able to කියන පාඩමේ කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ. අපිට හරිම ලේසි සෑම පාඩමකටම
ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ ස්ට්‍රක්චර් එක පාඩම් කරගත්තා නම් අපිට හරිම ලේසි. ඉතින් මේ will be able to කියන පාඩමත් මෙන්න මේ විදිහට අපිට මේ පාඩමට ස්ට්‍රක්චර් එකක් දෙන්න පුළුවන්. අපි නිතරම මේ can කියන පාඩම, could කියන පාඩම මේ පාඩම් දෙකේම වාක්‍ය ආරම්භ කරේ subject එකෙන්. ඒ කියන්නේ වාක්‍ය උක්ත පදයකින් තමයි අපි ආරම්භ කරේ. ඉතින් මේ will be able to වලටත් අපි subject එකකින් තමයි වාක්‍ය ආරම්භ කරන්නේ. subject එක. ඊළඟට තමයි මෙන්න මේ will be able to කියන කොටස අපි පාවිච්චි කරන්නේ. will be able to. will be able to. ඊට පස්සේ අපි මෙයාට අදාළ verb එක ලියන්න ඕන. verb එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පළවෙනි ස්වරූපයෙන්මයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ස්ට්‍රක්චර් එක හඳුන්වන්න. subject එක, ඊළඟට will be able to, ඊළඟට verb එක, ඊට පස්සේ අපි තවත් යම් දෙයක් මේකේ තියෙනවා නම් අපි rest කියලා කියනවා. ඒ කොටස අපිට ලියන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් දැන් වාක්‍ය කීපයක් ලියලා බලමු මේ අදාළ ස්ට්‍රක්චර් එකට අනුව. අද අපේ පාඩම will be able to. දැන් අපි will be able to කියන පාඩමෙන් කොහොමද ඉංග්‍රීසියෙන් වාක්‍ය කියන්න තමයි මේ ඉගෙන ගන්න. හොඳයි. මෙයාගෙන් අපි සිංහලෙන් වාක්‍යයක් කිව්වොත් යම්කිසි පුද්ගලයෙකුට යම්කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හැකි වෙයි කියන එක තමයි අදහස් කරන්නේ. මම සබ්ජෙක්ට් එක හැටියට මම කියන සබ්ජෙක්ට් එක අරගෙන අපේ පළවෙනි ක්‍රියාපදය කරනවා කියන ක්‍රියාපදය ගන්න. ඉතින් මම වාක්‍යයක් විදියට ගන්නවා මට ඒක කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මට ඒක කරන්න හැකි වෙයි කියන එක අපි බලමු ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. මගේ වාක්‍ය තමයි මට ඒක කරන්න හැකි වෙයි. අපි බලමු සබ්ජෙක්ට් එක I. ඔන්න සබ්ජෙක්ට් එක I. ඊට පස්සේ අපි පාවිච්චි කරන්න ඕන will be able to කියන කොටස. I will be able to. I will be able to. මේ වාක්‍යයේ ක්‍රියාපදේ තමයි කරන්න. ඉතින් කරන්න කියනවා do. I will be able to do. ඒක කියන කොටස අපි මෙතෙන්ට එකතු කරමු. එහෙනම් වාක්‍ය හැදෙනවා I will be able to do it. මට ඒක කරන්න හැකි වෙයි කියලා. හරි. අපි තව වාක්‍යයක් අරගෙන බලමු. අපි go කියන verb එකට ගමු වාක්‍යයක්. අපිට එහෙ යන්න හැකි වෙයි. එහෙම නැත්නම් අපිට එහෙ යන්න පුළුවන් වෙයි. බලමු වාක්‍ය. අපි we will be able to. We will be able to. බලන්න හරි ලේසි වාක්‍ය රටාවක් මේක. We will be able to. අපි do වෙනුවට දාන්නේ go. We will be able to go එහාට. එහෙම නැත්නම් එහෙ කියලා ඉංග්‍රීසියෙන් කියන්න අපි කියන්නේ there කියලා. ඉතින් වාක්‍ය හැදෙනවා we will be able to go there. අපිට එහෙ යන්න හැකි වෙයි. We will be able to go there. අපි තව verb එකක් ගමු. run කියන verb එක. මම කියනවා අපි යාළුවෙකුට කියනවා ඔයාට වේගයෙන් දුවන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔයාට වේගයෙන් දුවන්න හැකි වෙයි. අපි බලමු මේකේ තියෙන subject එක තමයි you. You will be able to. දැන් ක්‍රමය අල්ලගන්න. You will be able to. You will be able to run. You will be able to run fast. අපි ගත්තේ run කියන verb එක. මේ verb එක run. You will be able to run fast. ඔයාට වේගයෙන් දුවන්න හැකි වෙයි. අපි තව verb එකක් ගමු. මෙන්න sit කියන verb එක වාඩි වෙනවා කියන එක. අපි කියමු ඔවුන්ට මෙතන වාඩි වෙන්න හැකි වෙයි කියලා. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔවුන් කියනවා ඒගොල්ලෝ, එයාලා, ඒ අයට කියන අදහස. ඔවුන්ට මෙතන වාඩි වෙන්න හැකි වෙයි. එහෙම නැත්නම් ඔවුන්ට මෙතන වාඩි වෙන්න පුළුවන් වෙයි කියලා කියන්නේ they. subject එක they. They will be able to. They will be able to sit. මෙන්න able to වලින් පස්සේ will be able to වලින් පස්සේ verb එක තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙනම් they will be able to sit. මෙතන කියන වචනේට අපි කියනවා here කියලා. They will be able to sit here. අන්න හරිම ලේසි වාක්‍ය රටාවක්. අපි තව වාක්‍යයක් ගමු. අපේ ක්‍රියාපදයේ verb එක තමයි play. අපි කියනවා
ළමයින්ට ඔවුන් සමග සෙල්ලම් කරන්න හැකි වේ. ටිකක් දිග වාක්‍යයක්. අපි බලමු කොච්චර වාක්‍ය දිග වුණත් මේ ස්ට්‍රක්චර් එකට අනුව තමයි අපි වාක්‍ය කියන්නේ. අපේ වාක්‍ය තමයි ළමයින්ට අපි සමග සෙල්ලම් කරන්න හැකි වේ. ළමයි children. Children will be able to play with us. අපිත් සමග කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ with us කියලා. Children will be able to play with us. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි will be able to කියන වාක්‍යයට පාවිච්චි කරලා නිවැරදිව ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. හරි. අපි එහෙනම් මේ වගේම තව පාඩමකින් ඔබ මුණ ගැහෙනවා. ඊළඟට එන පාඩම ඔබ හොඳට ප්‍රැක්ටිස් කරලා වාක්‍ය ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදු වෙන්න කියලා මම ඔබට මතක් කරනවා. Goodbye.